සුපර් මාකට් එකක් ඇතුළට ගියාට පස්සේ ඔයාලට මාර සීතලක් දැනෙනව නේද? ඔයා හිතුවේ සුපර් මාකට් එක ඇතුළේ තියෙන බඩු ටික පරිස්සම් කරගන්නේ සීතල වෙලා තියෙනවයි කියලා නේ. එක පැත්තකින් ඒක ඇත්ත තමයි. හැබැයි ඒ ඇත්තම නෙමෙයි. සීතල වැඩි වෙද්දි මිනිස්සුන්ගේ ලේ ගමනාගමනය මන්දගාමී වෙනවා. එතකොට මොලේ තීරණ ගැනීමේ හැකියාව අඩු වෙලා මොලය කම්මැලි කරනවා. මොලය කම්මැලි වෙච්ච ගමන් ඔයා දකින්න එක කරන්න කියලා ඔයාට බල කරනවා. ඒ වගේම ඕනම මිනිස්සෙක් සුපර් මාකට් එකේ ඇවිදගෙන යද්දී ඔයාගේ ඇස් මට්ටමේ තියෙන බඩු තමයි සුපර් මාකට් එකේ නිතරම මේ දවස්වල විකිනෙන බඩු වෙන්නේ. ඔයාට ටිකක් ඉස්සිලා නැත්තම් කොන්ද නමාගෙන පොඩ්ඩක් පහත් වෙලා බඩුවක් ගන්න වෙනවා කියන්නේ ඒව සුපර් මාකට් එකේ හරියට සේල් තියෙන බඩු නෙමෙයි. විතරක් නෙමෙයි පොඩි ළමයි නිතරම ආස කරන ටොෆි චොකලට් එහෙම ඇයි ටිකක් යටින් තියෙන රාක්කවල. මේකට හේතුව වෙන්නේ ටොෆි චොකලට් වගේ දේවල් ගොඩක්ම ගන්න පුංචි ළමයි. ඔයා පොඩි එක්කෙනෙක් එක්ක සුපර් මාකට් යනවා නම් අනිවාර්යෙන් එයාගේ හයිට් එකට ගැලපෙන්න තමයි අදාළ රාක්වල ටොෆි චොකලට් එහෙම තියලා තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් වාට ටොෆි චොකලට් අරන් දෙන්නේ නැතුව සුපර් මාකට් එකෙන් එළියට එන්න බැරි වෙනවා. මේ දේවල් සුපර් මාකට් එකට යන ඔයා අනිවාර්යෙන්ම දැනගන්න ඕන දේවල්. ඉතින් තව කෙනෙක්ට මේක දැනගන්න ලයික් කරලා ෂෙයා කරන්න මතක කරන්න එපා.